ඔයත් ගොඩක් පිරිසක් ඉස්සරහා කතා කරන්න අකමැති කෙනෙක්ද? රැස්වීමකදී හරි කට්ටිය ටිකක් එකතු වෙලා ඉන්න තැනක හරි ඔයාට ඒ අය ඉස්සරහා කතා කරන්න වෙයි කියලා හිතින් බය වෙලා තියෙනවද? සරලවම ගත්තොත් ඔයාගේ ගෙදරට කවුරු හරි ආවත් ඒ අය ඉස්සරහට යන්න කතා කරන්න ඔයාට ලැජ්ජාවක් හිතට එනවද? බයක් හිතෙනවද? මෙන්න මේ වගේ හරි මීට සමාන සිදුවීම් වලට හරි ඔයත් මූණ දීලා තියෙන කෙනෙක් නම් ඔයාගේ හිතට එන ඒ බය සහ ලැජ්ජාව නතර කරගන්න අද අපි මේ කතා කරන දේවල් ඔයාට ලොකු උදව්වක් වෙයි. මේ වගේ ඔයාගේ ජීවිතයට වගේම සමාජය ඇතුළේ සිද්ධ වෙන දේවල් කතා කරන්න, විසඳුම් හොයන්න අපිව subscribe කරලා තියාගන්න. ඔයාගේ අස්සේ හැංගිලා තියෙන මේ බය, ලැජ්ජාව නැති කරලා දාලා ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරගත්තොත් ඔයා හිතනවටත් වඩා තැනකට යන්න ඔයාට පුළුවන් වෙනවා. ඉතින් ඔයත් සමාජයට යන්න ලැජ්ජ බය කෙනෙක් නම් ඔයා ඉස්සෙල්ලම ඒ දේ පිළිගන්න. ඔව් මම මේ දේ කරන්න ලැජ්ජයි. මම අනිත් අය ඉස්සරහා කතා කරන්න එයාලට මූණ දෙන්න ලැජ්ජයි. ඉතින් ඔයා මේ දේ තේරුම් ගත්තම ඒක ඔයාට උදව්වක් වෙනවා. මේක තමයි මගේ දුර්වලතාවය. ඒක නැති කරගන්න ආත්ම විශ්වාසය හදාගන්න ඕනිත් මමමයි කියලා ඔයාට වැටහෙනවා. අනිත් දේ තමයි ඔයා ඔයාගේ පෙනුම, කතාව, හැසිරීම පිළිගන්න ඕනි. ඔයා ඒවට අකමැති වුණොත් ඔයා හැමදාමත් සමාජයට මිනිස්සුන්ට මූණ දෙන්න බය වෙයි. ඔයාට ලැබිලා තියෙන හැම දෙයක්ම සතුටින් බාරගෙන ඒ වගේ කොහොමද ඔයා ජීවිතය හදාගන්නේ කියන දේ ගැන විතරක් හිතන්න. එවැනි දේ තමයි ඔයාගේ සමාජ බය, ලැජ්ජාව නැති කරගන්න කියලා එකපාරටම හිතලා ලොකු දේවල් කරන්න යන්න එපා. හරි, අද මම මේක නැති කරගන්නවා කියලා හිතලා ලොකු පිරිසක් ඉදිරියේ රැස්වීමක කතා කරන්න යන්න එපා. ඒක කරන්න අපහසු දෙයක්. එහෙම කරොත් වෙන්නේ ඔයා විසින්ම ඔයාව තවත් බය කරගන්න එක විතරයි. ටික ටික මිනිස්සුන්ව ආශ්‍රය කරන්න පටන් ගන්න. යාළුවෝ කවුරුත්ම නැතුව නම් ඔයා හිටියේ මුලින් ඔයා තමන්ට සුදුසු යාළුවෙක් තෝරගෙන ආශ්‍රය කරන්න. ඊට පස්සේ තවත් කෙනෙක්. මෙහෙම කාලයක් කරගෙන යද්දී නොදැනුවත්වම ඔයා ගොඩක් දෙනෙක් එක්ක ලැජ්ජාවක් නැතුව, බය වෙන්නේ නැතුව හැසිරෙන්න, කතා කරන්න ඉබේම පුරුදු වෙලා තියෙනවා. තුන්වෙනි දේ තමයි මට ලැජ්ජ නිසා මම මේක කරන්නේ. මම බයයි මේ දේ කරන්න කියන ආකල්ප වලින් මිදිලා ඔයාගේ ඇතුලේ ධනාත්මක ආකල්ප වර්ධනය කරගන්න. මම ලැජ්ජ වුණාට කමක් නැහැ. මම බය වුණාට කමක් නැහැ. මම මේක උත්සාහ කරලා බලන්න ඕනි කියන තැනට ඔයාගේ මනස හදාගන්න. ඔයාට පිරිසක් ඉදිරියේ කතා කරන්න බැරි නම් බෑ කියන්නේ නැතුව මම උත්සාහ කරනවා කියන සිතුවිලි වලින් ඔයාගේ මනස පුරව ගන්න. එතකොට ටිකින් ටික ඔයාගේ මනස හුරු වෙනවා ඔයාගේ ධනාත්මක ආකල්ප අනුව හැඩ ගැහිලා ඒවා ක්‍රියාත්මක කරන්න. ඉතින් මේ ක්‍රමේ නිසා ඔයා දන්නේවත් නැතුව ඔයාට පුළුවන් ඔයාට බැරි දේවල් ටිකින් ටික කරන්න පුරුදු වෙන්න. මේ විදිහට ඔයාගේ මනස වෙනස් කරගත්තම ඔයා ඇතුලේ තියෙන ආත්ම විශ්වාසය ඒත් එක්කම ඉහළ යනවා. ඒකෙන් ඔයාගේ බය, ලැජ්ජාව කියන දේවල් ටිකින් ටික අඩු වෙලා යනවා. හතරවෙනි දේ තමයි ඔයා තුළම තියෙන ශක්තියින් දක්ෂතා හඳුරගන්න එක. සමහර විට ලැජ්ජාව, බය නිසා අනිත් කවුරුත් ඔයාගේ දක්ෂතා දැකලා නැතුව ඇති. ඔයා ලැජ්ජ නිසා ඔයා ඒවා පෙන්වන්න උත්සාහ කරලත් නැතුව ඇති. ඔයාම හිතලා බලන්න ඔයාගේ ලැජ්ජාව හෝ බය නිසා ඔයා විතරක් දන්න ඔයාගේ දක්ෂතා වලින් ඉස්සරහට යන්න තිබුණ chances නම් කීයක් ඔයා විසින්ම නැති කරගත්තද කියලා. ඔයාගේ මේ ශක්තියින් දක්ෂතා තමයි සමාජයේ ඉදිරියේ ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරන්න හේතුවක් වෙන්නේ. අනිත් අයට වඩා හැකියාවක්, දක්ෂකමක් ඔයාට මොන ක්ෂේත්‍රයකින් හරි තියෙනවා නම් ටිකක් හිතලා බලන්න ඒ දේවල් නිසා ඔයාට කොච්චර ප්‍රසිද්ධියක්, අනිත් අයගේ ප්‍රශංසා, ගරුත්වයක් ලබා ගන්න පුළුවන් වෙයිද කියලා. ඔයා හිතන්නේ නැති පොඩි දේවල් නිසා තමයි ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි වෙන්න උදව්වක් වෙන්නේ. අවසාන දේ තමයි ඔයාගේ හිත, මනස සැහැල්ලුවෙන් තියාගන්න එක. රැස්වීමක ඔයාට කතා කරන්න තියෙනවා නම්, ගොඩක් මිනිස්සු ඉන්න තැනක ඔයාට යන්න වෙනවා නම් ඔයාගේ හිත කොච්චර කලබලයිද? ඔයාගේ මනස හරිම නොසන්සුන් වෙනවා. ඉතින් මේ වගේ තැනකට යන්න කලින් ඔයාගේ හිත, මනස සැහැල්ලු කරගන්න. කලබල නොවි පුළුවන් හැම විනාඩියෙම සංසුන් වෙන්න උත්සාහ කරන්න. ඔයා මේකට පුරුදු වුණොත් ඒ වගේ හැම අවස්ථාවකම ඔයාට හරිම සාමාන්‍ය අවස්ථාවක් වෙනවා.
ඒ වෙනුවෙන් අමුතුවෙන් හැසිරෙන්න පුරුදු වෙන්න ඕනි නැති වෙනවා. ඔයාට ඔයාම වෙලා ඉන්න පුළුවන් වෙනවා. ඉතින් මේ දේවල් එකින් එක උත්සාහ කරලා බලන්න. ඔයා හිතනවටත් වඩා ලස්සන ගමනක් යන්න, ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න මේක හේතුවක් වෙයි. ඔයාගේ ආත්ම විශ්වාසය ගැනත් අපි එක්ක කියන්න. මේ වගේ යාළුවෙක් ඔයාලටත් ඉන්නවා නම් එයාලටත් මේක බලන්න ෂෙයා කරන්න.